හායි යාළුවනි, අද මම ඔයගොල්ලන්ගේ අපේ YouTube channel එකෙන් ආවේ ඔයගොල්ලෝ අපේ ගෙදර පෙන්නන්න. ඉතින් අද අපේ අපේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අක්කපා ශාකයක්. මේ අක්කපා ශාකය මම වගා කරලා තියෙන්නේ මේ වගේ බෝතල් කැබැල්ලක මේ විදිහට මුඩිය තියපුව මෙතන හිරක් විතර තියෙනවා එහෙම. ඊට පස්සේ බෝතල් එක තමයි හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මම මේක වවලා තියෙන විදිය. හරි, අපි ඊළඟ පැලේට තියමු. මේ තියෙන අක්කපා ශාකය. මේ තියෙන්නේ අපේ ඊළඟ පැලය වන බ්‍රවුන් කොලයක් සහිත. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක රවුම් කොලයක් සහිත බව. මේ කොලේ මේ ආකාරයට ධාරයක් මෙහෙම තියෙනවා. පේනව නේද? මම නමක් එහෙම දන්නේ. මේ ආකාරයට රවුම් කොළ සහිතයි. මේ පැත්ත දම් පාට නාරටියක් එහෙමත් තියෙනවා. හවස් කාලේ මේක මේ විදියට හකුලෙනවා. ඒ කියන්නේ ශාකයට තියෙනවා අර හවස් අර කියන්නේ අපි මටත් කියන්නේ ශාක පරිසර සංවේදී වෙනවා කියලා. ඒ වගේ මේ මුළු ශාකයම මේ ආකාරයට හැකිලෙනවා. හරි, අපි ඊළඟ පැලේටත් යමු. ඔයගොල්ලන්ට පේනව නේද මේ ශාකය? මේ තියෙන ශාකයත් ඔයගොල්ලන්ට අඳුරගන්න පුළුවන්ද බලන්න. මේ තමයි ගෙවල් ඇතුළේ තියෙන ශාක වර්ගයක් වෙන ශාකය. මේකේ වර්ග ගොඩක් තියෙනවා. මේ කොළ විතරක් තියෙන එකක් තියෙනවා. මේ කොළ එකයි දෙකම තියෙන එකක් තියෙනවා. ඒක තමයි මංගා තියෙන. මංගා කොළ තියෙන එකක් තියෙනවා. මම ඉදිරි වීඩියෝ එකකින් පෙන්නන්න මම අද මේ වීඩියෝ එකකින් පෙන්නන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි. හරි, අපි ළඟ පැලේට තියමු. මේ මොනවද? මේ තමයි අපි ඕන කෙනෙක් දන්න කෝමාරිකා ශාකය. මේ බලන්න සරුවට වෙවිලා තියෙන ආකාරය. අපේ තව මේකෙම මම බෝ කරපු පැල දෙකක් තියෙනවා. මම ඉදිරියට ඒවා පෙන්නන්නම්. බලන්න හරිම ලස්සනයි නේද? මේ බයේ වතුර ගබඩා කිරීමේ හැකියාවක් තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේක තමයි වතුර ගබඩා කරන්න පුළුවන් හැකියාව. මේ බලන්න. හරි, අපි ඊළඟ ඊළඟ පැලේටත් යමු. තිස්තර ශාකයක් කියලා අපිට කියන්න පුළුවන්. මේකත් ඒ වගේම ශාකයක්. මේක වගේම මේකත් අලු ශාකයක්. මේ ශාකේ බෝ වෙන්නේ මුටයි. මුටයි තියෙනවා. දැන් මම මේ පැල ගොඩාක් බෝ කරගෙන මගේ යාළුවන්ට දුන්නා. මේ වෙයි පිටිපස්සේ මේ නාරටියක් තියෙනවා. මෙම ශාකයේ පිටිපස්සේ චූටි නාරටියක් තියෙනවා. හරි, ඊළඟ පැලේටත් යමු. මේක මල් පිපෙන ශාකයක්. මේ බලන්න මලක් පිපෙන්න තමයි මේ ඉන්නේ. පේනව නේද බලන්න මේ මලක් පිපෙන්නවා. හරි. මේක නම් ඕකිඩ් වර්ගයක්. ඕනම කෙනෙක් ගන්න ඕකිඩ් වර්ගයක්. මේකේ කහපාට මේ පැලෙන හැදෙන්නේ කහපාට මලක් දිග චූටි. මේකත් මම මගේ එක සැරයක් මල් ආවා. අද අවසරන්ට ඔයගොල්ලෝගේ වීඩියෝ එකට මට මල තියෙන දවස් ගන්න බැරි වුණා. මගේ අත්‍යවශ්‍ය කාර්යයක් හින්දා. හරි, ඊළඟටත් යමු. මේකත් අලශාකයක්. මේකත් මුටයි මගින් තමයි බෝ වෙන්නේ. මම මුටයි වලින් බෝ කරගෙන මම කිව්වා වගේම යාළුවන්ට දුන්නා. මේකෙත් මෙයාගේ පිටිපස්ස නාරටියක් තියෙනවා. හොඳට පේනව නේද මේ? පිටිපස්ස නාරටියක් තියෙනවා. මේ තියෙන ඉතින් ඇන්තෝරියම් වලට අමුතුවෙන් කියන්න ඕන ශාකයක් නෙවෙයි මේ ඇන්තෝරියම් කියන්නේ. බලන්න මගේ මල් දෙකක්ම පිපිලා මේ. බලන්නකො මල් දෙකක්ම පිපිලානේ. හරිම ලස්සනයි නේද? ඕගොල්ලන්ට දැන් පේන්නේ ඔක්කොම ඇන්තෝරියම්. මේ ඇයි කියලා ඔයගොල්ලෝ අහුවොත් මේ ඇයි කිව්වොත් මේ තමයි මෙතන වෙලා තියෙන්නේ මේ ශාකෙට දිලීර අවසාදනයක් වෙලා. දිලීර අවසාදනය වෙන්නේ නැති වෙන්න අපි වෝ කරගන්න විදිහක් තියෙන. මේ තියෙන මුට්ටයියක් ඇවිල්ලා ඒක නටකලයි මේ දිලීර අවසාදනය හින්දා එහෙම වෙලා තියෙන්නේ. දිලීර අවසාදනය වෙන්නේ නැති වෙන්න පැල බෝ කරගන්න විශේෂ ක්‍රම තියෙනවා. ඒවා මම ඉදිරි වීඩියෝ වලින් කියන්නම්. දැන් දිගටම පේන්නේ ඇන්තෝරියම්. මේ තියෙන්නේ තැඹිලි
ඇන්තෝරියම් එක, මේ තියෙන්නේ රෝස, මේ රතු එක, මේකේ තියෙන්නේ සුදු එක. ඒ වගේ ඔහොම පැල් වර්ග තියෙනවා. මං ගාව නිල් තද නිල් දම් සහ තැඹිලි රෝස, තද රෝස, ලී කුණු පාට කියලා කියන්නේ අන්න ඒ වගේ ඔය જાති ඔක්කොම තියෙනවා. මේ තිස්තර ශාකය මම බෝ කරගෙන මේවත් මෙන්න වගේ මුට්ටයි ආධාරයෙන් තමයි පැලවෙන්නේ. ඒතකොට මම මෙතනින් කඩලා මෙතන හිටෙව්වා. මේ තියෙන ඔක්කොම ඒවා. මේ බලන්නකෝ. මම අර කිව්ව නේද අර කුමාරක පැලකින් බෝ කරගත්ත කියලා. මේ ඒ වගේ බෝ කරගත්තොත් මේක පැලයක්. මේ තමයි අනිත් පැලේ. කිව්වනේ මෙන්න මේ අල වර්ගේ මම බෝ කරගත්ත කියලා. මම අද තමයි මේක හිතුවේ. මට ඊට කලින් පෙන්වන්න බැරි වුණා. සමාව වෙන්න ඕනේ. නිවිති. දැන් නිවිතිගේ මේ බලන්නකෝ චූටි කොලත් ඇවිල්ලා. මේ බලන්න චූටි කොළ ඇවිල්ලා මේ. ඉතින් මේක මේ ආකාරයට එල්ලලා තියනවා නම් තමයි වඩාත් හොඳ. මේ නම් මේ චූටි පැල ඇවිල්ලා තියෙන නිල් කටරොඩු. ඒතකොට මම මේක හදන්නේ මේ නිල් කටරොඩු මෙන්න මේ ඇල දිගේ යවන්න. මේ තියෙන්නේ ගැටපිච්ච මේ මුකුණු වෙන්න මේ තියෙන ලස්සන පැලවගක් අක්කපාන මේකත් අර පිටි වල යවන જાතිය කොටුකොළ ගැටපිච්ච මේ තවත් ලස්සන ආකාරයකට හදපු විස්තර ශාකය. අවුරුද්දක විතර සවසාර වැදුණු රුංග ගහක් මේ තියෙන්නේ අර ලස්සන ඕකිඩ් වර්ගයේ තියෙන මේ බලන්නකෝ ඉබේ පෙළ දාපු තරම් මේ පේනන්නේ ලස්සනයි නේද මේ. ඔහොම තමයි එහෙනම් අද අපි වීඩියෝ එක වෙන්නේ. මගේ වීඩියෝ එකකින් මගේ යාළුවාත් එක්ක මම ඔයගොල්ලන්ට මේවා වගා කරගන්නකොට අපිට අවශ්‍ය කරන විදි විධාන කියලා දෙනවා. ඒ කියන්නේ මේවා හදන්න ඕනි කොහොමද ඒ වගේ දේවල් තවත් වීඩියෝ එකකින් කියන්නම්. තව මට අදහස් පැතිය වගාවකුත් තියෙනවා. ඒකත් මම පෙන්වන්න මේ වීඩියෝ එකේ අන්තිමට. මම ඉදිරි වීඩියෝ බලාපොරොත්තු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. මම මේ ඇන්තෝරියම් ශාකය බෝ කරගන්න විදිය, මුටයි කරන විදිය, දාන පොහොර වර්ගත් ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. අදට මම මේ මගේ ගෙවත්ත ගැන පොඩි හැඳින්වීමක් තමයි අද කරේ. එහෙනම් ඉදිරි වීඩියෝ වලින් හමු වෙන්න. අදට සමගන්නවා මේ තමයි සවිත්‍ය අපේ YouTube channel එක. අයිබෝවන්.